මේ සිසිර රොෂාන් මහත්තයා යනවා කිව්වද? යනවමයි කියලා කිව්වේ. කොහෙද ඉතින් ලොකු නෝනලාගෙත් නැහැනේ කිසිම තීරුම් ගැනීම. තේරුම් ගැනීමක් කිව්වේ? තීරුම් ගැනීමක් කියන්නේ ඒ ළමයි තරුණ ළමයි. ඉතින් කියන්නේ ඔය කාලෙට කොල්ලෝ කෙල්ල හොයාගද්දි වතගොතු අනම්මනම් ඔක්කොම බලන්නේ නැහැ. කෙල්ල හොඳ නම් යාළු වුණා. මේ ඒකට තමයි දෙමව්පියෝ ඉන්නේ. ඒකට දෙමව්පියෝ ඉන්නේ. ඔව්. එතකොට ලොකු නෝනට ලොකු මහත්තයව හොයලා දුන්නේ දෙමව්පියෝද? නෑ ඉතින් මම තමයි හොයාගත්තේ. හැබැයි ඉතින් අපේ අම්මලා තාත්තලායි ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා අපි ගැන හොඳට හොයලා බලලා තමයි කසාද බන්දලා දුන්නේ. නැත්තම් කසාද බඳින්නේ නෑනේ. කොහේ කියලා පිරිමහන්න දනේ ඔයාලට ඕවා. තේරුම් කරන්න බෑ කියන්නේ. අනේ මේ සිසිර කට වහගෙන ඉන්නවද? පැහෙන්නේ නැතුව. මොකද අම්ම මේ? දැන් මේ ලොකු තාත්තා මට කියලා දෙන්නේ නෝ දරුවන්ගේ කසාද කරන විදිහ ඒවා කෙරෙන්න ඕන විදිහ කියලා දෙන්නේ නෝ. ඉතින් අහගත්තද ඔයා? ඔව් අහගත්තා. ඔයාටත් හොඳයි සල්ලි තියෙන කොල්ලෙක් හොයාගත්ත එක. නැත්තම් බඳින්න හම්බෙයි අනුහස් මහත්තයව. සිසිර මොකක්ද කියපු කැත කතාව?